බැනුම් අහමින් ඉන්නවනේ. ඒක මේ මෙහෙදුනේ මේ වන්දිද? මම ඒක කිව්වේ කොහෙද මතක නැහැ. ඒ කියන්නේ ඔක පන්ති කීපයකම දිගටම මම ඕන මේ සිද්ධිය කියන්න දැන් මේවත් උඹලා ඊට පස්සේ කපලා ගහනවනේ. එහෙනම් මේ මම ඒකේ කතාව කියන එක මෙහෙම එකක් වෙලා තිබ්බේ හරියද? ඒ කියන්නේ ඕගොල්ලන්ට කියන්න ඕනේ ඒකේ රණ්ඩුවට යන්න එපා කියන එක සම්බන්ධව. මොකද්ද මේ ඊතර උනේ මෙහෙම එකක්. දැන් සම්පූර්ණ කතන්දරේ ඕගොල්ලෝ මම ඔයාලගේ පන්තියේද වෙන එකද කියලා මට මතක නැහැ. ඔය පන්ති කීපයකම දිගින් දිගටම කාලයක් තිබ්බ ප්‍රශ්නයක් තියෙනවා. මේ අර ඒක වීඩියෝ එකේ දාලා තිබ්බ මම හිතන්නේ වීඩියෝ එක ගන්නට චූටි අර බයින චුට්ට විතරක් කරන් තියෙන්නේ මුළු එක නෙවෙයි. එතකොට අර බලන්නේකට ඇත්තට මේකට තරහ යනවා තමයි. මොකද්ද කියන්නේ කියලා සිද්ධිය දන්නේ නැහැ නේ. ඒකනේ දකින්න. ඒ කියන්නේ අර මේ ටිකේම තියෙන ප්‍රශ්නයක් තියෙනවා. අද මොකද දන්නේ නැහැ තම නැත්තේ. මේ සාමාන්‍යයෙන් පන්ති ඉවර වෙලා යනකොට ඔයාලගෙත් තිබුණා 26 බැච් එකෙත් දිගටම මේ දැන් අපි මේ ටයිම් එකනේ මන්ති කරන්නේ. ඉතින් අර ටෙක් ළමයින්ගේ ක්ලාසස් මීට ටිකක් කලින් ඉවර වෙනවා. ඒතර ඒක ඉවරලා යනකොට මේ ඔය උතන මේ දොර පිට අපි රොටරිය වල ඉන්නේ ඔන්ලයින් ළමයි දන්නේ නැහැ නේ. මෙතන පිටත් තියෙනවා දොරක් යකඩ දොරක්. හරිද? ඒකට ගහුවම හයියෙන් එනවා සද්ද. මේ ඒකට උන් අඩි බානවා. හරිද? ඒකට ගහනවා. ගහලා උන් එතෙන්ට බලාගෙන ඉන්නවා. දැන් මම මොකද කියන්නේ කියලා. අර කියලා මාව අවුස්සලා මොකක් හරි බැනුමක් අහගත්ත මේක තමයි උන්ගේ ආතල්ලක ඉතින් කොල්ලොන්ට ඉතින් උන්ගේ ආතල්ලක උන් ගන්න. දැන් එහෙමයි කියලා මම මේකේ පන්තිය කරන්න බෑ. මම මේකේ පන්තිය කරන්න නැතුව ඕක මේව කර කර ඉන්න බෑනේ හැමදාම. අපි ඊට පස්සේ එක එකම කරා සිකියුරිටිලා තියන්න ගත්තා. ඒ කියන්නේ රොටරි සිකියුරිටිලාත් ඉතින් අර එහෙම ලොකුවට ඒකෙන් පාලනයක් වුණේ නෑ. මේ සහ මේ අනිත් පැත්තට උන් මොකක් හරි ගේමක් ගහනවා. එක්ක වෙන තැනක ප්‍රශ්නයක් නිර්මාණය කරලා මෙතෙන් මොකක් හරි හදාගන්න. ඊට පස්සේ අපේ කවුරු එනකොට දුවගෙන යනවා. අර උන් මෙතෙන්ලා අහගෙන ඉන්නේ මොකද්ද කියන්නේ කියලා. දැන් ඔබ කරන්න බෑනේ මම පන්තිය කරන්න දෙපෙයි. ඒ හින්දා මේ අපි මේ වගේ තැනකදී දැන් මම මොකද්ද කියන්නේ ඒ වගේ වෙලාවට කරන්නේ. මම හදිස්සියවත් තරහ අරගෙන කෑ ගහගෙන කවුද ඔය කරේ උන් කියලා බැනගෙන කියන උන් මොකද්ද කරන්නේ ඊළඟ දවසේ තව හයියෙන් ගහනවනේ. ඇයිද උන්ට ඕන්නේ ඒකනේ උන්ගේ විනෝදේ ඒකනේ. ඉතින් එතකොට ඒ වගේ තැනකදී අපි එහෙම එකක් කන්ට්‍රෝල් කරන්නේ අර මොකක් හරි ඊගෝ එක හර්ට් වෙන එකක් කියලා නම. ඒ කියන්නේ දැන් අපි එතන කරන්නේ එයා ඒ දේ ආයවතාවක් කරොත් එයා ඒ කාරණාව සනාථ කරනවා. අපි නිකන් අර අපෝ මයි මේමයි ඒක වැඩක් නෑ. අපෝ මේගොල්ලෝද මේගොල්ලන්ට ඉතින් ඕවා කියලා වැඩක් නෑ වගේ එකක් කරාම ආයෙ රෙද්දක් ඇදගෙන ඇවිල්ලා දොරට ගහන්න බෑනේ. එතකොට අර කියපු එක සනාථ කරා වගේ එකක් වෙනවනේ. ඔන්න ඔහොම කාරණාවකට කියපු එකක් නෙවෙයි උනේ. ඒක අර වෙලා තියෙන්නේ මොකක් හරි මේ කවුරු හරි වීඩියෝ එක අර චූටි අර බයින චුට්ට විතරක් ලස්සන දෙපැත්තෙන් කපලා ඒක දෙන්නේ මේ සමස්ත පොදු මහා ටෙක් ජනතාවට මම එන අපහාසයක් කරව එකක් තමයි. ඒක සමහරවිට මේවා වෙලා තියෙන්නේ. ඒ කියන්නේ එහෙම ඉතින් බැලුවම ඒකට තරහ යනවා තමයි. ඒතර මේ එහෙම ගන්නද ඒ වගේම කොච්චර කියනවද මේ චුට්ටට කලින් මම උඹලට වෙන්නේ ටෙක් එකකට වඩා අන්තයි උඹලා කියලා. ඒ අතින් බැලුවම එහෙමනම් කියලා. හරි. එහෙනම් මේ එහෙම එකක් නෑ. දැන් අපි අපිටම වුණත් කියාගන්නේ අද කොහේ හරි නියෝන්ගෙද කොහෙද මෞලික සිස්ටම් වැරද්ද කියලා. අපිම චාටර් කරගන්න. එහෙම නෑනේ. ඔය ඉතින් මේ සිටුේෂන් එකට සාපේක්ෂව කියන දේවල් සහ මේ වගේ ස්කේල් එක ඒ පන්ති මේන්ටේන් කරන සමහරක් වෙලාවට දැන් අරුන් අහගෙන ඉන්න අරක දොර ගාවට වෙලා අරම එකක් කිව්වම ඉතින් ඊට පස්සේ එහෙම කරන්න බෑනේ ආයෙසරයක්. එහෙම විතරනේ ඔක පාලනය කරන්න පුළුවන්. එහෙම එකක්. ඒක සාමාන්‍යයෙන් අර සම්පූර්ණ සිද්ධිය දන්නව නම් මිනිස්සෙකුට ඒක තේරෙනවා මේක මේ එහෙම කියන එකක් මිසක් අර වෙනම ටාගට් කරලා පොදුවේ ඒවා මේ ලයිව් වලවත් පබ්ලික් ලයිව් වලවත් කියපුවා නෙමෙයි. අර පන්ති කියපු එකේ රෙකෝඩින් එක කවුරු හරි කපලා ඉතින් YouTube දාලා තියෙන්නේ. කොහොම හරි මේ එහෙනම් ඒක එහෙම එකක් නෙවෙයි. මං හිතනවා එහෙම මුළු සිද්ධිය දැනගත්තට පස්සේ නම් මිනිස්සෙකුට ඒකේ මේවා වෙන්න දෙයක් නැහැ කියලා තේරෙනවා. ඔන්න කවුරු හරි දැන් ඒක අල්ලගෙන නිකන් හෙන්නට ට්‍රිගර් වෙලා දඟලනවා නම් ඒ කියන්නේ අන්න එතන මානසිකත්වයේ පොඩි අඩුවක් තියෙනවා. ඇත්තටම අර ළමයින්ගේ මානසිකත්වය නම් අඩුවක් නැහැ. අතන තමයි ප්‍රශ්නේ. ඒ කියන්නේ දැන් මෙහෙමනේ ඔය ප්‍රශ්නේ වුණාට පස්සේ මේ මම කෙලින්ම දැන් ඔක වීඩියෝ එක අරමින් යනවා. ඒ කියන්නේ දවස් කීපයකට කලින් YouTube එකේ මේකත් මේ පරණ කතාවක් මේ ළඟදී ආයෙ ඇදලා තියෙන්නේ. ඒක යනකොට මම ගෙලින්ම දැන් කතා කරලම කිව්වා අපේ මේ ටෙක් කරන අපි හිතවත් ගුරුවරු ඉන්නනවා. මම කතා කරලා කිව්වා මේ මෙන්න මෙහෙම වීඩියෝ එකක් කරනවා. මෙන්න මෙහෙම ප්‍රශ්නයක් වෙලා මේක උනේ. මම ඒකයි මේ එහෙම එකක් කිව්වේ. මෙහෙම කියලා කිව්වට පස්සේ උන් කියනවා නෑ විශ්සුදු මල්ලි අපිට තේරෙනවා. ඉතින් අපේ උන් පොඩ්ඩක් දඩබ්බරයි තමයි. ඉතින් ඔහොම ඒවා වෙනවා. ඔහොම තමයි ඒවා පාලනය කරන්න පුළුවන්. ඒක කිසි අවුලක් නෑ. එහෙම කියලා බහුතරයක් ටෙක් ගුරුවරු ඔහොමයි. ඒ ASCII කවුරු හරි ගුරුවරයෙක් මේ රොටරියේම ක්ලාස් කරන ගුරුවරයෙක් ශ්‍රීමාල් විජේතුංග හරි ඔහොම කරි නවත්තිර මේ එහෙම කවුරු හරි ගුරුවරයෙක් ඔය වීඩියෝ එක කපලා දාලා මේ හෙන්නට ටිපර් වෙලා දඟලනවා. හරිද? ඒ කියන්නේ අර කැප්ෂන් එකක් තිබ්බින්ද මම ස්ක්‍රීන්ෂොට් එකක් ගහගත්තා කැප්ෂන් එක. හරි. අහන්න. කෑ ගහන්න එපා දැන් ඉතින්. මම මේ කියන්නේ මේ විදිහේ ස්ක්‍රීන්ෂොට් එකේ කියලා තියෙන හරිද? තාක්ෂ වේදය කරන තාක්ෂ වේදය කියන්නේ මොකක්ද? තාක්ෂ වේදය කරන ළමුන්ගේ මානසික මට්ටම අඩුද? ඊට පස්සේ තරහ මූණක්. මේ කතාවට දැඩිසේ විරුද්ධ වේ. මේකේ දයන්න වැරදි. හරිද? මොකද මට පෞද්ගල මම ලියන්නම්. මේ වන්න මොකද කියන්න ඕනේ මට මේ පෞද්ගලිකව ඉස්සුවක් පෞද්ගලිකවම නෙමෙයි ලියන්නේ. පෞද්ගලිකව
කලින් තාක්ෂ වේදේ වුණාට දැන් තාක්ෂණ වේදය. තාක්ෂණ වේදේ ඒකෙත් අකුරු වැරදිද මන්ද මන් දන්නේ. කරන සිසුන්ට බනිනවට විරුද්ධ වේ. මේ මොනවද මේ පිටසක්වල භාෂාවක්ද කියන්නේ? මට පෞද්ගලිකව තාක්ෂණ වේදේ කරන සිසුන්ට බනිනවට විරුද්ධ වේ. සර් ඔහොම නෙවෙයි. මම හරිද? විරුද්ධ වේ කමක් නැහැ. අන්න මේ කියන්න දෙන්නේ. කෑ ගන්න එපා. විරුද්ධ වේ නම් අවුලක් නැහැ. ගොඩාක් ලිඛිත කරනවා නම් විරුද්ධ වෙමි වගේ කරන්න බලන්න. සහ විශේෂයෙන්ම පෞද්ගලිකව කියන්නේ මෙහෙම නෙවෙයි. එක්කෝ පව් කියලා මෙහෙම දාන ගයනු කිත්ත දාන්න. නැත්තම් පුද්ගලිකව. ඒකත් අවුලක්. හරිද? පළවෙනියට එහෙමයි. එහෙම ඉඳන් මේ උක්ත ආඛ්‍යාතවත් ගැලපෙන්නේ නැති මොනවාදෝ කැප්ෂන් වගේක්. ඒ කියන්නේ ළමයි දැනගන්න ඕන අඩු ගන්න විෂය නම දන්න මිනිස්සුගේ මන් කියන්නේ. ඒ කියන්නේ විෂය නම තුන් වතාවල් ලියලා තිනවා තුන් තැනක තියෙන තුන් විදිහකට කැප්ෂන් එකේ. එකක් තාක්ෂ වේද, අනිත් එකේ තාක්ෂණ නයන්න නිකන්, අනිත් එකේ තාක්ෂණ නයන්න කැපිටල්. ඒ වගේ තියෙන. හරි. ඔය වගේ මහ ප්‍රාණ දැන් ඊළඟට ඒකට කියයි ආන් කැපිටල් කිව්වා මේකයි කියලා. හරි. ඒක නෙමෙයි විතර කතන්දරේ මන් දන්නවා. හැබැයි මම කියන්නේ මෙහෙමයි. දැන් ළමයි ඕවට පොඩි කෑල්ලක් අල්ලගෙන එහෙට මෙහෙට බැනගන්න එක මොකක් හරි. ඒක නෝමල්ලි. මේ ගුරුවරුනේ මේ හතරේ පන්තියේ පහේ පන්තියේ උන් නෙවෙයිනේ මේ වැඩිහිටියෝනේ. වැඩිහිටියෝ නම් පොඩ්ඩක් දේවල් හොයලා බලලා ටිකක් අර බුද්ධිමත් විදිහට වැඩ කරන්න බෑ. ළමයි ඕක ගන්නවනේ ටක් ගාලා ඒකනේ වෙන්නේ. හරිද? දැන් මම කියන්නේ සමහරක් ගුරුවරට ඇත්තටම හරිද? මම ජීවිතේටවත් කතා කරලා නැති ගුරුවරයෙක් මේ ළඟදී අපිට කතා කරලා ඇහුවා මේ මල්ලි මෙන්න මම ඉතින් ඔය හැම එකේම පොඩි එකානේ මම ඕනේ තාම ඉතින් අර ඒ ස්කේල් එකේ වයස අඩු මේක හැමෝම මල්ලි කියලා තමයි කතා කරන්නේ. මල්ලි මේ කලින් කතා කරලා තිබ්බේ නැහැ කවදාවත්. මෙන්න මෙහෙම වීඩියෝ එකක් දැක්කා මේක ඇයි මෙහෙම එකක් කිව්වේ මොකක් හරි සීන් එකක් වෙලාද කිව්වේ. ඒ කියන්නේ ඒගොල්ලන්ට තේරෙනවා එහෙම එකක් කියනකොට මොකක් හරි මේකේ පසුබිම් කතාවක් ඇති. නිකන් ගොන්නු වගේ අර ඔහේ කියන මොකක් හරි චුට්ටක් අල්ලගෙන අන්න කිව්වා කියලා එහෙම දඟලනවා වෙනුවට මොකද්ද මේ කතාව කියලා හොයලා බලන්න එපෙයි. මේ පොඩි උන්ද නෑනේ වැඩි හිටියෝනේ. ඌ කතා කරලා ඒ අදාළ ගුරුවරයා මට කතා කරලා කිව්වා මේ මල්ලි මෙන්න මෙහෙම එකක් ගියා මේක දැක්කම මම ඇයි එහෙම එකේ මොකක්ද ඉන්නේ මම කතාව පැහැදිලි කරලා දුන්නා. අයියේ මෙහෙමයි මේ කතාවට සෝරි අත්තර මේක මේ මම එහෙම අදහසකින් කියප එකක් නෙවෙයි මේක මේ වැරදි තැනකින් අරගෙන එළියට යන්නේ මෙන්න මෙහෙම එකක් මෙහෙමයි මෙහෙම උනේ කියලා. ඊට පස්සේ යාම කියනවා ඔව් මල්ලි දැන් අපේ උන් පොඩ්ඩක් සමහරක් කරලා ඔය වගේ වැඩ කරනවා මේ ගණන් ගන්න බෑ ඒකේ කිසි අවුලක් නැහැ පිස්සුද එතනින් කතාව ඉවරයි. එහෙමනේ දැනුම් තේරුම් තියෙන වැඩි හිටියෝ මේ අර මේ එහෙම හරි මෝඩ ලක්ෂණනේ නිකන් මොකක් කර එකක් අරගෙන එන්නට ටික ආර මේකයි අපිට අරම ගියා අපිට මෙහෙම ගියා එහෙම දඟලන්නේ. හරි ඒ වගේ දැනගන්න ඒකත් අනිත් එක තමන්ගේ මේ තමන්ගේ පේජ් එකකින් තමන්ගේ ඔෆිෂියල් පේජ් එකකින් ඒ කවුද ළමයි තමන්ගේ පේජ් එකේ වෙන ගුරුවරු කියන ඒවල වීඩියෝ කප දාන්නේ මේ අර නිකන් ඔහි කොහේ හරි TikTok දාන්නේ උන් නෙවෙයිනේ මේ ගුරුවරු මේගොල්ලන්ගේ වෘත්තිමය භාවය රකින්න පේජ් එකේ ඒකේ ඌව දාගෙන ඒ කියන්නේ මන් දන්නේ නැහැ කොහොමද ඒ කියන්නේ ඒ තර්ඩ් ක්ලාස් ලෙවල් එකට ගුරුවරයෙක් වැටෙන්නේ කියන්නේ. ඉතින් අර ඒක යෝවත් එක්ක මේ රණ්ඩු කරන්න යන එකේ ප්‍රශ්නේ. ඒ කියන්නේ එහෙම ලෙවල් එක මන් දන්නේ නැහැ මොන වගේ ප්‍රතිචාර දෙවට දක්වන්න කියලා. අර ඒ එහෙම අතිශයින්ම ප්‍රාථමික මට්ටමේ අනිත් එක මේ ලොකු ගුරුවරු පොඩි උන් නම් කවන්නේ එන ප්‍රාථමික මට්ටමේ හැසිරීම් රටාවක් පෙන්නගෙන සෑහෙන්න දඟලලා තිබ්බා. මං කියන්නේ දැන් අර දොරට ගහන ළමයින්ගේ මානසික තත්ත්වය ඊට ඉහළින් තියෙන්නේ නැත්තර මරකත් එක සාපේක්ෂව බලමු. තමයි ඔන්න ඔය වගේ එකක් නිර්මාණය වෙලා තිබුණා. සහ මේ දැන් මෙහෙමනේ ඒ කතාව වැරදි. හරිද? ඒක දෙකක් නෑ. එහෙම මේ එක සෙට් එකක් දොරට ගැහුවා කියලා මට සමස්ත ටෙක් ළමයි ඔක්කොටම කියන්න බෑ මේ එහෙම ස්ටිරියෝටයිප් කරලා ටෙක් ළමයි මෙහෙමයි අරකයි මේකයි එහෙම කියන්න බෑ. ඒක වැරදි. ඒක මන් දන්නවා. ඒක කිසිම කතාවක් නෑ එතන. ඒ සම්බන්ධව කවුරු අර චුට්ට දැකලා හර්ට් වුණා නම් ඒකට සමා වෙන්නත් ඕනේ ඇත්තට. හැබැයි ඒ වුණාට මේක හරි කතාව ලොකු එකක් නේ. එහෙම සිටුේෂන් වයිස් කන්ටෙක්ස්ට් එක බේස් වෙලා අපි වැඩ කරනකොට සමහරක් වෙලාවට තනියෙන් ගන්න එක නෙවෙයි වෙන්න පුළුවන් නේ මුළු කතාව. ඉතින් එහෙම එකක් තියෙනවා. ඉතින් ඒක තේරෙන්නේ නැති මට්ටමේ ඒකත් එක්ක එහෙම කරන්න පුළුවන් දෙයක් නෑ. ඒක නේ. එහෙම නැතුව ටෙක් ළමයින්ගේ පොදු අවුලක් මම කියන්නෙත් නෑ. එහෙම මොකුත් නෑ. එහෙම අදහසක් ඒ චුට්ටෙන් ආව නම් ඒක අයින් වෙන්න ඕන. සහ ටෙක් ගුරුවරුන්ගේ පොදු අවුලකුත් නෑ. මේ තනි එකමනුත් එක්ක දෙන්නේ තව මම නම් අහලවත් නැතිව වගේකුත් හිටියා. උන්න වැඩක් නෑ. අර මොනත් මම අහලා දිනවා චුට්ටක් හරි. මේ යා ඒ වගේ මේ මිනිහෙක් දෙන්නේ කරන වෙන ප්‍රශ්නයක් නෑ. සහ සමහරක් ටෙක් ළමයි අර විදියට හැසිරෙනවා නම් ඒකට හේතුවක් දැම්මට පැහැදිලි. ඇයි බං මේ වගේ මිනිස්සුන්ගෙන් නම් ඉගෙන ගන්න ඔයිට මොනව බලාපොරොත්තු වෙන්නේ? හරිද? සාධාරණයි ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා මේ එහෙමයි කතාව. සහ මේ අනිත් එක මම ඕගොල්ලන්ට කියන්න ඕන එක. දැන් මෙව්වත් එක්ක ඕවා ඉතින් ඇවිලෙනවා සාමාන්‍යයි. හරිද? ඒ කියන්නේ මේවත් එක්ක දැන් ටෙක් ළමයි අනම්මනම් ඕගොල්ලෝ අර මේ රණ්ඩු කරගන්නයි එහෙම වැඩ කරන්න එපා. එහෙම එකක් නැහැ. ඒ කතාව අර ඒ වෙලාවට බොහොම තාවකාලිකව එහෙම ආව එකක් නිසා මම ඊට අන්තයි උඹලට බයින විදි.
ඒව එහෙම දන්නවනම් මල කියලා ඕගොල්ලන්ගේ බැජ් එකට ලොකුවට කියවිලා නැතුවදී ඔය අර ඕගොල්ලෝ ඉතින් අර හින ගොන් වැඩ කරනකොට උඹලට ඊටන්ත විදියට මම බයිනේ. ඒක ඉතින් ඒ අර ඒ තැනදී ඒක කන්ට්‍රෝල් කරගන්න කියන කාරණාවනේ. සහ ඔය මේ ගුරුවරයා ගැන මම චුට්ටක් හොයලා බලව කවුද කින්දම් නරෙම්මියෙන් කියලා. එහෙම අර අපි තරඟ කරන්න තරම් වටින මිනිස්සෙක් නෙවෙයි ඇත්තටම. ඒ කියන්නේ අහන්න නෑ ඒ කියන්නේ මම ටෙක් ගුරුවරව නම් මන එක චුට්ටක් දැන් අපි දන්න අය ඉන්නවනේ. කවුද මේ මොකද්ද මේ ඇයි මේ මෙහෙම එකක් දාන්න නැත්තේ කියලා හොයලා බැලුවා. බලනකොට අර දැන් හිතන්නකෝ ඇත්තටම ඔහොම එකක් දැම්මම ඒ ගුරුවරයා පොර වෙනවනේ. දැන් ළමයි අන්න බලන්න අපේ සර් ටෙක් ළමයි වෙනුවෙන් කතා කරා. ඒ සර්ගේ තමයි යන්න ඕනේ කියලා අර ටෙක් නියෝජනයක් එයා නිකන් ටෙක් වල ගැලවුම් කරුවා වගේ වෙනවනේ. අන්න ඒ වගේ ලයින් එකක් අල්ලන්න උල උත්සාහ කරන්න කියලා අර ෆීල්ඩ් එකේ අනිත් ගුරුවරු කතා බහ කරන අය කියන්නේ. සහ මේ දැන් අර ඒ කියන්නේ දැන් ඔය ටෙක් කියන සබ්ජෙක්ට් දැන් ටිකක් ළමයි ටිකක් ඉන්නවලු බැලුවම. ඒතර ඒ කොහොමද ළමයි ප්‍රමාණයක් ඉන්නේ කියලා නිකන් කතා බහ කරාම ආපේක තමයි දැන් ටෙක් කියන සබ්ජෙක්ට් එක සාපේක්ෂව ළඟදී පටන් ගත්ත විෂයක්. ඉතින් එතකොට මේ ඒකට එහෙම මුල් කාලේ ලොකුවට ගුරුවරු කවුරුත් ඉන්නේ නැහැ. ඉතින් එන එකාගේ යන්න වෙනවා. එහෙම කාලේ යන්න තියෙන අර එහෙම මුලින්ම ස්ථාවර වෙච්ච ගුරුවරු කීව දෙනෙක් ඉන්නවා. ඉතින් අදටත් ඉතින් ළමයි ඒක වෙනවා. එහෙම නැතුව ඒ කියන්නේ මට නිකන් ආරංචි ආව විතර එහෙම කැම්පස් එහෙම නිල වශයෙන් කැම්පස් ගිහිල්ලවත් එහෙමවත් නෙවෙයි. ඒ කියන්නේ අර හෑන්ඩ් බිල් වල අර එම්ෙන් ගන්න යුනිවර්සිටි ඔෆ් මොරෝ ටුවර් ඉංජිනේරු පන්ති එහෙම අර ඒවා දැක්කම හිතෙන්නේ ඉංජිනේරින් ගියපු එකෙක් වෙන්නදී වගේ අදහසක් නෙන්නේ. ඒකත් බලාගෙන යනකොට මේ අර මොරටුවේ තියෙනවා එක්ස්ටර්නල් කරන්න පුළුවන් පාඨමාලාවක් ඩිප්ලෝමා එකක් තියෙනවා NDT කියලා. අන්න එහෙම එකක්. ඒක NDT නරක නෑ. ඒක හොඳ එකක්. මේ නමුත් අර ඒක කෙලින් කියන්නේ නෑ. ඒතර බොරුත් නෙමෙයි. ඇත්ත මොරටුව කැම්පස් එකට ගිහින් තියෙනවා. අව ගියපියුන්ගේ තියෙ වගේ කොටක්. හරි. මේ ඒක කියන්නේ නෑ. ඒක බොරුත් නෙමෙයි. හැබැයි ඇත්තම කියන්නේත් නෑ. ඇත්තත් හංගලා යන්තම් චුට්ටක් ෂේප් වෙන්න වගේ ගහලා අර එහෙම පොඩි මේ වංචනික ලයින් එහෙම පොඩ්ඩක් යනවලු. ඉතින් මම මේ කියන කතාවල 100%ක් මේ අන්තිම හරිය මන් දන්නේ නැහැ. මට ආපු ආරංචි. එහෙම ඉතින් එක එක කතන්දර කියනවා. ගොඩාක් දක්ෂ මිනිස්සෙක්වත් එහෙම එකක්වත් නෙවෙයි. අර ඒ වෙලාවේ කනාවට සෙට් වුණ එකට දිගට යනවා වගේ එකක් තමයි කියන්නේ. සහ මේ තව මරු ආරංචියක් ආවා. තව සර් කෙනෙක් කිව්වේ මේ ඔය ඉංජිනේරින් ටෙක්නොලොජි ද කොහෙද තමයි සබ්ජෙක්ට් එක. ඒක තියෙනවලු ෆිසික්ස් වල වගේ කොටස් ටිකක්. ඒ ටික එහෙම අහගන්න ගෙදරට ෆිසික්ස් ගුරුවරයෙක් ගෙන්න ගන්නවලු. අර ඒ මට්ටමේලු මේ පන්ති කරන එක අර මේ යන්නේ. එහෙම කතා තියෙනවා ඉතින් විවිධාකාර වශයෙන්. කොහොමද ඒ දේවල් ඇහුනට පස්සේ මට හිතුනේ මේ අර තේරෙනවනේ ඉතින් අර එහෙම ගොඩක් ක්වොලිටි මිනිස්සෙක්වත් එහෙම අර සංසන්දනය කරන්න යන්න ඕන මට්ටමේ මිනිස්සෙක්වත් නෙවෙයි. ඒ නිසා මේ ඒවා පස්සේ අපි ලොකුවට යන්න නැතුව යමු. යා ඕගොල්ලොත් ඔය දකින්න තියෙන විවිධ දැන් මේකෙන් පස්සේ තව මාර ඒවා අරකයි මේකයි මොනවා කරයිද මන් දන්නේ මට මේ මානසිකත්වය තේරෙන්නේ නැහැ. මන් දන්නේ නැහැ මෙතනින් ඉස්සරහට මොකක්ද මේ පැත්තේ වෙන්නේ කියලා. කොහොමද කතන්දරේ මේක? හරිද? ඌරොත් එක්ක රණ්ඩුවට යන්න පුළුවන් ළමයි. සමහරක් විට දිනන්නත් පුළුවන් වෙයි. හැබැයි එළියට එන්න වෙන්නේ මඩ ගාගෙන නාගෙනනේ. උන්ට ඕව හරි පුරුදුයි. අපිට ඒක පුරුදු නෑනේ. ඒ හින්දා කරන්න දෙයක් නෑ. තව මෙතනින් එහාට මොන කතන්දර කිව්වත් කට වහගෙන සද්ද වහලා ඉන්න එක තමයි කරන්න තියෙන්නේ. අර සමස්තයක් වශයෙන් අර වීඩියෝ චුට්ට මත සමස්තයක් වශයෙන් ළමයින්ට හෝ ටෙක් ගුරුවරයෙකුට ඒකෙන් ප්‍රශ්නයක් වුණා නම් ඒක ඇත්තටම වැරද්දක්. ඒ කියන්නේ ඒකේ විදිහට කියප එක වැරද්දක්. ඒක නමුත් ඒ తాවකාලිකව අපි ඉතින් ඔහොම කොච්චර කියනද ඒවට හිම ට්‍රිගර් වෙවි මේක කරන්න බෑනේ. ඉතින් වැඩි හිටියෙක් නම් දැනුම් තීරුම් තියෙන මිනිස්සෙක් නම් ඒක තේරෙනවනේ. අර වගේ බොරු අර පොඩි පොරත්තයක් හදාගෙන පොඩි ලයින් එකක් ගහගන්න වගේ කරප එකක් කියලා තමයි කියන්නේ. එහෙනම් මේ ඒක සම්බන්ධව ඊට වඩා එල්ලෙන්න යන්න එපා. එහෙම වුණොත් ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ තත්ත්වයේ පල්ලෙහාට දාගෙන ඉල්ලක් තමයි කරන්නේ. සහ ළමයින්ගේ නම් මේ පිස්සු කෙලින්න යන්න එපා. ඕගොල්ලෝ සහ ළමයි මොකක් කර ගුරුවරු හැදෙන විදිය ඒක ඊට අහපන්. කොහොමද මේ ওই දේවල් තේරුම් අරගෙන ආයි නිවිලා රද්දවද්ද නැතුව ඉස්සරහට පාඩුවේ වැටි කරගෙන යන්න. හරිද? ওই ටික තමයි මේ සම්බන්ධව කියන්න තියෙන්නේ. අපි ආයෙ යන් මේ පාඩමේ වැඩේට. පව් ගෙනිට. හරි. හරිද? අපිට මෞල භාග ආශ්‍රිත තව එක ගානක් හදාගන්න chance එකක්